සුබ දවසක් යාළුවනේ. චූටි බබාලා ඉන්න අම්මලාගේ ලොකු ප්‍රශ්නයක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මටත් තියෙනවා ඒක. මොකද රෙදි වේල ගැනීම සම්බන්ධව දැන් මේ දවස්වල චුට්ටක් වහිනවා. ලොකු වැස්සක් නෑ. නමුත් සැරෙන් සැරේ වහිනවා. ඉතින් බබාලත් එක්ක තනියම ඉන්න අම්මා කෙනෙක්ට රෙදි වේලන්න ඇතුළට දාන්න ඒවා ටිකක් අමාරුයි. මමත් ඒ වගේ කෙනෙක්. ඉතින් මම හිතුවා මේ ඒකට සොලියුෂන් එකක් විදිහට මේ වගේ රැක් එකක් අරගෙන ඒක ගෙට ගන්නවා මම. ගෙට අරගෙන මේ විදිහට තියලා තියෙනවා. එතකොට ඒක ටිකක් පහසුයි මට වේලෙනවා සහ ෆෑන් එකක් දානවා. සමහර වෙලාවට ෆෑන් එක නම් දාන්න හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මට ෆෑන් එකක් දාන්න වෙනවා. මේ වේල ගැනීමේදී තව මම මේ විදිහට පුටුත් අරගෙන පුටු වලත් මේ තියලා දෙපැත්ත දදා වේල ගන්නවා. මොකද මට පැනල් ගොඩක් ඕනේනේ. ඉතින් දවසේ පැනල් ටික දවසට වේල ගන්න ඕනේ. නැත්තම් මේ මට ගොඩක් මේ බබාට අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ විදිහටත් වේලනවා. ඊට පස්සේ රැක් එකෙත් එළිය රැක් එකෙත් දානවා. අපේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා යාළුවනේ. දැන් එළියේ ස්ටොප්වේ තියනකොට මේ තුවානම් එනවා වැඩි. ඉතින් මට එළියේ තියලා හැමතිස්සෙම මේ වේල ගන්න අමාරුයි. මොකද බැස්ස වෙලාවට ඒ තුවානම් වලට රෙදි තෙමෙන්න බලනවා. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට ගේ ඇතුළට ගන්නවා. සහ මම මේ විදිහට රැක් එකකින් මේ හදලා එළියෙත් රෙදි ටික වේල ගන්නවා. සහ මෙතන වැලක් බැඳලා තියෙනවා. ඒ වැලෙත් දානවා අවශ්‍ය වෙලාවක් වුණොත් එහෙම. ඒ විදිහට තමයි රෙදි ටික වේල ගන්න උත්සාහ කරන්නේ. මේ ඕගොල්ලන් කොහොමද කරන්නේ මම දන්නේ නැහැ. ඕගොල්ලන් මොන විදිහට මේ දේ කරනවද කියලා මටත් උපදෙසක් දෙන්න. මොකද මමත් හරි ප්‍රශ්නෙක ඉන්නේ මේ දවස්වල රෙදි වේල ගන්න ගියාම හැමතිස්සෙම බබත් එක්ක එළියට යන්නත් බෑ. සහ වේල ගන්නත් ඕනේ. එතකොට ලොකු ගැටලු වලට මුහුණ දෙනවා මේ දවස්වලදී. සහ මෙන්න මේ රැක් එක ගැන කියන්න ඕනේ. මේ රැක් එක ගොඩක් පහසුයි මට. සහ හරිම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන එකක් මේ. එහාට මෙහාට හරිම ලේසියෙන් පහසුවෙන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. සහ මේ එක අතර ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට මේක හදලා තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේක පාවිච්චි කරනකොට මම මේකට හැමතිස්සෙම හැමදාම රෙදි ටික දානවා. සහ මේ වගේ චූටි ගවුම් මුලින්ම උඩින් දානවා. මොකද මේ පොඩි ෆිට කරලා අපේ ක්ලිප්ස් වලින් අනිවාර්යෙන් මේක යූස් කරන්න ඕනේ. නැත්තම් වැටෙනවා ඒවා. සහ මෙතන තව කොටසක් තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ එතන තමයි හැඩ්ස් වගේ දේවල් අපිට දාගන්න පුළුවන් වෙන්නේ. මේස් වගේ තියෙනවා නම් මේවල දාන්නත් පුළුවන්. හරි පහසුයි. හැමතිස්සෙම ක්ලිප් එකක් මේ පාවිච්චි කරන්න ඕනේ. ගවුම් වලට නැපිස් වලට වගේ මම හැමතැනම ක්ලිප් ගහලා නැහැ. එළියට දානවා නම් අවුවට දානවා නම් මට අනිවාර්යෙන් ක්ලිප් එකක් යූස් කරන්නම වෙනවා. නැත්තම් ඒක හරි අමාරුයි. මේ සහ ඉතින් මේ විදිහට තමයි මම රෙදි වේල ගන්නේ හැමදාම වහින දවස්වලට. වහින් නැත්නම් ඉතින් මට එළියට යන්න පුළුවන් අවස්ථාව හම්බුන වෙලාවට මම රෙදි ටික එළියට දානවා. දාලා ආයෙමත් ගන්නවා. ඒක තමයි මගේ ඩේලි රුටින් එක වෙන්නේ රෙදි වේලීම සම්බන්ධයෙන්. ඕගොල්ලන් කොහොමද වේල ගන්න කියන එක මට චුට්ටක් කියන්න. සහ මේ රෙදි හොදනකොට මම නම් අතින් හොදන්නේ. අතින් හොදලා තමයි මේ රෙදි ටික ගන්නෙ. එතකොට ඕගොල්ලන් වොෂින් මැෂින් එකට දානවද රෙදි කොහොමද කියලාත් මට කියලා දෙන්න. මේ වොෂින් මැෂින් දානකොට අපේ අම්මලා එහෙම කියනවා බබාලා ටික හොඳ නැහැ කියලා නේද, ඇඹරෙනවා කියලා කියනවා බබාලා. ඒක ගැන මම දන්නේ නැහැ. මම හරි තියනවද දන්නේ නැහැ ඒක ගැන. ඒ නිසා ඒගොල්ලෝ කියන නිසා මම වොෂින් මැෂින් දාන්නේ නැහැ. අතින්ම හොදනවා හැමතිස්සෙම. ඉතින් ඒක නිසා රෙදි වේලෙන ටිකක් වෙලා යනවා ඇති. මොකද මේ තෙතයිනේ ගොඩක් වොෂින් මැෂින් එකේ වොෂ් කරාම රෙදි ටික වේලිලාමයි එළියට එන්නේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ අතින් හොදද්දි. ඉතින් මේකක් තියෙනවා. මට කියන්න ඔයගොල්ලන්ගේ මේ විසඳුමත් මම මේකට යොදා ගන්නම්. එතකොට මගේ රෙදි ටික පහසුවෙන් වේල ගන්න පුළුවන් වේවි හැමදාම. නැත්තම් මේක හැමදාම මම ගෙට ගන්නවා, වේලනවා, ෆෑන් එක දානවා. ඒ විදිහට තමයි ඉතින් යන්නේ. ඔයගොල්ලන් කරන විදිහත් මට කියන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.